කටේට. ඉතින් මාරම වැස්සක් තියෙන්නේ මේ දවස්වල. සීතල බණ්ඩාර පැත්තට බණ්ඩාර වෙලේ ඉන්නේ. හෙට ගියෙත් කලාවෙන් දවස් දෙකක් කව කරන්න ආවේ. ඉතින් අද ඉන්නේ සුපිරි විලායක ලක්ෂ්මී විලායක බණ්ඩාර වෙල තියෙන. ඉතින් ඒ එක්ස්පීරියන්ස් එක ගන්න යන්නේ. එහෙනම් මේ බ්ලොග් එකත් එකතු වෙලා ඉන්න. ඉතින් මේ දින මේගොල්ලෝ ෆ්‍රන්ට් ඔෆිස් එක පේන ඇති. හරිම ලස්සනයි. ඇතුළ ඉතින් මේ දින මගේ රූම් එක පේනවා ඇති. ට්‍රිපල් රූම් එකක් හම්බුනේ රූෆ් টොප් එකේ තියෙන. උඩම තියෙන රූම් එක. ඉතින් මෙතන ඩබල් බෙඩ් ලස්සන ඩබල් බෙඩ් එකක් තියෙනවා. වගේ මෙතන සිංගල් බෙඩ් එකක් තියෙනවා. ටීවී එක තියෙනවා. මිනි බාර් එකක් තියෙනවා. ඒ වගේම ලස්සන view point එකක් පේනවා. open rooftop එක එළියට. හරිම ලස්සනයි. වැස්සත් එක්ක මිදුනේ වැසීගෙන යනවා මේ පැත්තට එන එක. හරිම ලස්සනයි. යාළුවා මේ රූෆ්ටොප් එකේ ඉන්නේ. හරිම ලස්සනයි view එක. එන්න පේනවා ඇති. මුළු බණ්ඩාරවල ටවුන් එකම පේනවා මීදුමත් එක්ක. ඉතින් උදේටත් මීදුම ආවම හරිම ලස්සනයිලු මේක. ඉතින් නිස්කලං ඉන්න බව රූෆ්ටොප් එක. මෙතන ඕගලන්ට මීල් ඩයිනින් කරන්න පුළුවන් ඒරියා එකක් තියෙනවා මෙතන. ඉතින් කෙලින්ම ඇක්සස් තියෙනවා රූම් එකට. පේනවා ඇති. ඉතින් යාළුවනේ දැන් නිදිය ගන්න හදන්නේ. ඇත්තටම හීතලයි පොරවගෙන ඉන්නේ. ඉතින් නිදහසේ ඇවිල්ලා බණ්ඩාර වෙල පැත්තට එනවා නම් එන්න පුළුවන් සුපිරිම නිදහස් තැනක්. අවිලා මැග්නෝලියා. ඉතින් කපල් එකක් වුණත් මේ දවස්වල රුපියල් 7500 වගේ රූම් එකක් ගන්න පුළුවන්. ෆැමිලි එකෙන් රුපියල් 10000කට වගේ. ඒ වගේම මේකේ එකපාර 30 දෙනෙක්ට ඉන්න පුළුවන් විලායකම 75යි වෙන්නේ. ඉතින් සම්පූර්ණ විලායකම ගන්න පුළුවන්. ඕන ෆන්ක්ෂන් එකක් දාන්න පුළුවන්, ඩ්‍රින්ක් එකක් දාන්න පුළුවන්. හැම ෆැසිලිටි එකක්ම තියෙනවා මෙතන. ඉතින් බණ්ඩාර වෙන කිලෝමීටර් බණ්ඩාර වෙල ඉඳන් කිලෝමීටර් 1යි. ඉතින් අවුරුදු දවස් ටික නම් මේ ටිකෙන් බුක් කරලා තියෙන්නේ කොහොමත්. ඉතින් ඕපන් ඩිසර්ට් මේ මාසේ ලොන් වීකෙන්ඩ් එකක් කරනවා. ඒකට බුක් කරගන්න පුළුවන්. ඉතින් මම කන්ටැක්ට් ඩීටේල්ස් මගේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්න. කොල්ලෙක් දිහා බලන්න. හෙලෝ ගුඩ් මෝර්නිං. ඉතින් පහුවෙන්ද මගේ ටී එක ඉන්නේ මට කාමරේටම හම්බුණා. බැල්කනි පැත්තට ගියාම ලස්සන view එක පේනවා. අදන හොඳට අවුව පායලා මේ ඊරෑ හොඳටම වැස්ස හින්දා පේන view එක ලස්සනට. හීතලක් තියෙනවා අඩුයි. අද උදේ පෙන්නන්නම් පල්ලෙහා ටික ගාඩන් එකයි පල්ලෙහා සෙටප් එක සම්පූර්ණයෙන්ම. ඉතින් මේ දින ඒගොල්ලෝ අවුට්ඩෝර් ගාඩන් ඒරියා එක මාරම ලස්සනයි පේනවා ඇති. හරිම ක්ලීන් එකට තියෙනවා මේ ඇවිල්ලා view එක view point එක. ඇතින් පන්සලක් පේනවා, ටවර් පේනවා. ඒතකොට කඳු ලස්සන view point එකක් තියෙන්නේ. ඉතින් ගාඩන් ඒරියා එක හරිම නිස්කලංකයි. බ්‍රෙක්ෆාස්ට් එක ඉතින් රූෆ්ටොප් එකේ ලස්සන view එක දිහා බලන්න බ්‍රෙක්ෆාස්ට් එක සේව් කරේ. ඉතින් එතන ෆුඩ් ප්ලැටර් එකයි, බේකන්, ඔම්ලට් එකයි, බෙඩ් ටෝස්ට්, ෆ්‍රෙෂ් ජූස් එකයි හම්බුනේ. ඉතින් view එක දිහා බලාගෙන මෙතන බ්‍රෙක්ෆාස්ට් එක ගන්න පුළුවන්. නිස්කලංකයි. ඉතින් අතන මේ විලා එකේ තියෙන ඇඩ්වාන්ටේජ් එක ඔයගොල්ලන්ට ලොකු ක්‍රවුඩ් එකක් වුණත් 30ක් වුණත් 25ක් වුණත් අවිල්ල ඔයගොල්ලන්ගේ ඕන ෆන්ක්ෂන් එක පාටි එකක් මේක ඇරේන්ජ් කරගන්න පුළුවන්. හොඳටම ඉඩ තියෙනවා. අවුට්ඩෝර් එක තියෙනවා. ඊට පස්සේ රූෆ්ටොප් එක තියෙනවා. පල්ලෙහා ෆ්‍රන්ට් එක තියෙනවා. ඔයගොල්ලෝ DJ එකක් ෆැමිලි පාටි ඕන දා මෙතන ඇරේන්ජ් කරගන්න පුළුවන්. ඉතින් දැන් චෙක් අවුට් වෙන්න ලෑස්ති වෙන්නේ.
ඉතින් දැන් යන්න දීතලා පැත්තට දීතලාව මගේ පේජ බයිර පෝස්ටයක් කියන ආදල ගෙස්ට අවස ඒ පැත තම දැන් යන්නේ ඉතින් මේ බණ්ඩාවල පැත්තේ එනවන අනිවාරෙන් විලා මැගනෝලි රැකවන් කපුරම් පලේස්ය ඉතින් එන ඊගා බ්ලොග්ග හම්බු එන ජයවා